ආයුබෝවන් හැමෝම සාදරයෙන් පිළිගන්නවා ප්‍රවාදයට. ලෝක සිතියම් දෙස බලන ඕනෑම කෙනෙකුට ශ්‍රී ලංකාව පෙනෙන්නේ ඉන්දියන් සාගරයේ තිබෙන ඉතාම කුඩා රටක් වගේ. හැබැයි ඔබ දන්නවාද මේ සිතියම අපට පෙන්වන්නේ ලෝකයේ සැබෑ ස්වරූපය නෙවෙයි කියලා. අපි පොඩි කියලා හිතාගෙන හිටියට ඇත්තටම අපි පොඩි නැති බව ඔප්පු කරන්න විද්‍යාත්මක සහ භූගෝලීය කරුණු 4ක් අද ප්‍රවාදය තුළින් අපි විමසා බලමු. අංක 1 සිතියමේ මැජික් එක. අපි සාමාන්‍යයෙන් පාවිච්චි කරන මර්කේටර් සිතියමේ සමකය අසල තියෙන අපේ වගේ රටවල් ඉතා කුඩාවට පෙන්වන අතර දැව දෙසට ඇති රටවල් අසාමාන්‍ය ලෙස විශාල කර පෙන්වනවා. උදාහරණයකට ශ්‍රී ලංකාව යුරෝපයේ මැදට ගෙන ගියහොත් එය ස්විට්සර්ලන්තයට හෝ බෙල්ජියමට වඩා විශාලයි. ඇත්තටම ලෝකයේ රටවල් 195ක් ගත්තොත් ශ්‍රී ලංකාවට වඩා කුඩා රටවල් 70කට වඩා තිබෙනවා. අපි හිතන තරම් අපි කුඩා නැහැ. අංක 2 අපේ සැබෑ සීමාව. අපි ශ්‍රී ලංකාව කියලා හඳුනාගන්නේ වර්ග කිලෝමීටර් 65610ක ගොඩබිම විතරයි. හැබැයි ජාත්‍යන්තර නීතියට අනුව අපේ රටට අයිති මුහුදු සීමාව අපේ ගොඩබිම වගේ 8 ගුණයකටත් වඩා වැඩියි. ඒ කියන්නේ අපි ඇත්තටම පාලනය කරන්නේ වර්ග කිලෝමීටර් ලක්ෂ 5කට වඩා වැඩි අතිවිශාල කලාපයක්. මේ මුහුද ඇතුලේ තියෙන නිදන් සහ සම්පත් දෙස බැලුවොත් අපි බොහෝසත් මෙන්ම විශාල රාජ්‍යයක්. අංක 3 ලෝකයේ ප්‍රධාන හන්දිය. රටක වටිනාකම මනින්නේ විශාලත්වයෙන් විතරක් නෙවෙයි, එහි පිහිටීමෙන්. ලෝකයේ නැගෙනහිර සහ බටහිර යා කරන ප්‍රධාන මුහුදු මාර්ගයේ වැටී තිබෙන්නේ අපේ රට අසලින්මයි. වසරකට නෞකා 60000කට වඩා මෙතනින් ගමන් කරනවා. ඇමරිකාව, චීනය සහ ඉන්දියාව වැනි බලවත් රටවල් නිතරම ලංකාව දෙස අවධානයෙන් ඉන්නේ අපේ මේ උපාය මාර්ගයක පිහිටීම නිසාමයි. අපි ඉන්නේ ලෝකයේ හදවත වැනි ස්ථානයකයි. අංක 4 කුඩා පෘථිවිය. ශ්‍රී ලංකාව කියන්නේ ඇත්තටම කුඩා පෘථිවියක්. ලෝකයේ මුළු භූමි ප්‍රමාණයෙන් 0.05ක් වැනි පුංචි ඉඩක ලෝකයේ ජෛව විවිධත්වයෙන් අතිවිශාල ප්‍රතිශතයක් අපට හිමියි. එකම දවසේ උදේ නිල් තල් මසුන් නරඹා පැය කිහිපයකින් වන අලි බැලීමටත් එදිනම රාත්‍රියේ සීතල කඳුකරයට යාමටත් හැකි ලොව එකම රට ශ්‍රී ලංකාවයි. මේ තරම් සම්පත් සාන්දනයක් ඇති තවත් රටක් ලෝකයේ නොමැති තරම්. ඉතින් අපි පොඩි කියලා හිතාගෙන හිටියේ අපි අපේ රට දෙස බැලූ කෝණය වැරදි නිසායි. භූගෝලීය උපාය මාර්ගිකව සහ සම්පත් වලින් අපේ රට ඉතා ප්‍රබල ජාතියක්. උණ්ඩුවක් වෙලා තින්නේ අපේ රට නෙවෙයි, අපි හිතන විදිහයි. ඔබ මේ ගැන මොකද හිතන්නේ? පහලින් කමෙන්ට් කරන්න. මේ වගේ තොරතුරු තවත් දැනගන්න ප්‍රවාදී සබ්ස්ක්‍රයිබ් කරන්න.